අන්තිම වෙනකම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අද අපි දෙහිවල සූ එකට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි එන්ට්‍රන්ස් එකෙන් ටිකටුත් අරගෙන සූ එක ඇතුළට ආවා. ඔන්න ඉතින් දැන් අපි සූ එක වටේ ඇවිදින්න යන්න තමයි හදන්නේ. එන්ට්‍රන්ස් එකකින් ඇතුළු වෙලා එනකොට මුලින්ම දැක්ක සීබ්‍රව. අපි ඊට පස්සේ මෙන්න මෙයාලව තමයි බලන්න ගියේ. අපි ටිකක් අවල් වෙලා ගියපු හින්දාද මන්ද එයාලා නිදාගෙන තමයි හිටියේ. ඔහොම ටිකක් ඇවිදන් යනකොට වලස් පැංචිකුත් හම්බුණා. හැබැයි ඉතින් එයත් නිදි. මෙන්න මෙයාලට කියන්නේ නම් සුදු මොනර කියලා. ලස්සනයි නේද? ඔන්න ඉතින් මෙතන ඉන්නවා හැඳියලව රතු දෑතුඩුව කියන කුරුල්ල දෙන්නා. බලන්නකෝ යාලා කන විදිහ. මේ ඉන්නේ අප්‍රිකානු සිංහචෝඩුවක්. එයත් ඉතින් නැගිටලා ආයෙ නිදා ගන්නවා. මේ ඉන්නේ තවත් පුංචි යාළුවෙක්. මෙයාගේ නම ප්‍රින්ස්. මෙන්න මෙතන අශ්වය ගොඩක් ඉන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ ගියේ මම ආස නැතිම කට්ටියක් බලන්න. අපේ අක්කත් මං වගේම සර්පයන්ට පයයි. ඒ හින්දා එයා එළියට වෙලා හිටියා. හැබැයි මම නම් ඇතුළට ගියා. මේ ඉන්නේ අපේ ආච්චි. අපි මේ කියව තවත් ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. අපිට පොඩ්ඩක් දැන් තිබහයි. ඒ හින්දා මොන හරි බොන්න තමයි හදන්නේ. මෙයාලා මට බීම බොන්නවත් දෙන්නේ නැහැ, හිනා ගස්සවනවා. මෙන්න මෙයාට තමයි කියන්නේ කොමඩෝ ඩ්‍රැගන් කියලා. මේ ඉන්නේ යාළුවගේ යාළුවෙක්. මේ බිමේ ඉන්න යාළුවට පේනව නේද? මුහුද රාජාලියා. මෙන්න මෙයා නම් ෆොටෝස් වලටම ඉන්නවා වගේ. බලන්නක ඉන්න ලස්සන. මේ ඉන්න යාළුවගේ තවත් යාළුවෙක්. අම්බෝ එයාගේ නම් ටිකක් දාංගලේ. බලන්නකෝ එයා යන ලස්සන. අපි වගේම තමයි නේද? අපි ඉතින් එයාලගේ වැඩ බල ටිකක් කළා එතන හිටියා. මේ බලන්නකෝ එක්කෙනෙක් ගහ උඩටම නගිනවා. එහෙනම් ඉතින් තවත් ඉස්සරහට යන්කෝ. මෙයා නම් ෂෝක්කනේ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. අම්බෝ හිපොපොටේමස්ගේ ලොකු. මේ ඉන්නේ ෂෝක් මුව යාළුවෝ ටිකක්. මෙන්න මෙතන මුව පොරයක් තියෙනවා. මේ ඉන්නේ
තඩිම තඩි රයිනෝසිරස් යාළුවා. මෙයා නිකන් ඈතට පේන්නේ ස්ට්‍රැචූ එකක් වගේ. ළඟට ගියාම තමයි දැක්කේ එයා ඇත්තෙක් කෙනෙක් කියලා. අම්බෝ හෙලවෙන්නවත් නැතුව ඉන්න ලස්සන බලන්නකෝ. පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්නත් එක්ක අයිස්ක්‍රීම් එකකුත් කෑවා. මෙතන පුංචි යාළුවෝ දෙන්නෙක් ඉන්නා. හැබැයි මට එයාලගේ නම නම් මතක නෑ. ලස්සන පාට කුරුල්ලොත් දැක්කා. අපි කියපු දවසේ නර්සරි බබාලා ගොඩක් ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ අපේ නැන්දා. අපි ඊට පස්සේ ගියේ ඇක්වේරියම් එක බලන්න. ඒක ඇතුළට ගියාට පස්සේ ආයේ එන්න නම් හිතෙන්නේ නෑ. අපි දැන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගත්තා. දැන් නම් ටිකක් බඩගිනි. ඒ හින්දා අපි කන්න තමයි හැදුවේ. අපි ඉස්සෙල්ලාම වලස්පංචුව බලන්න කියපු වෙලාවේ එයා නිදාගෙනනේ හිටියේ. ඒ නිසා අපි සූ එකකින් එළියට යන්න කලින් ආයෙ ආව බලන්න ගියා. එතකොට නම් එයා හැරලා හිටියේ. මෙයා ෂෝක් එකට වතුරේ නානව නේද? එහෙනම් දැන් ඉතින් අපි සූ එකකින් එළියට යන්න තමයි හදන්නේ. වෙනත් දවසක තවත් vlog එකකින් හමු වෙන්න බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම good bye.